අයිබෝන් අට ශ්‍රේණියේ භාග පාඩමක් ගැන කතා කරන තමයි මම අද මේ YouTube channel එකෙන් කතා කරන්නේ. channel එක හොඳ නම් subscribe කරන්න. ඔබේ දරුවාටත් අනිවාර්යයෙන්ම මේක පෙන්නලා subscribe කරන්න. මුලින්ම අපි බලමු භාග ගුණ කිරීම. භාගය ගුණ කරන්නේ කොහොමද? අපි මුලින්ම මේ වගේ භාගයක් ගනිමු. 8යි 8න් 3. 8න් 3 කියන භාග සංඛ්‍යාව ගත්තොත් මේ භාග සංඛ්‍යාව නියම භාගයක්. ඒ කියන්නේ ලවය විශාලයි, ලවය කුඩායි, හරය විශාලයි. හරය දැන් මේ 8නේ. හරය 8. හරය 8 කියන්නේ විශාල සංඛ්‍යාව, ලවය 3 කියන්නේ කුඩා සංඛ්‍යාව. ඒක ගුණ කිරීම 5න් 2. මේ දෙකම නියම භාග. අපි බලමු මේව ගුණ කරන්නේ කොහොමද කියලා. කිසිම වෙනසක් නැහැ. අර අපි සාමාන්‍ය ගුණ කරන විදියමයි. ලවය ගුණ කරනවා, හරය ගුණ කරනවා. දැන් ඊට කලින් අපි බලනවා මේව තව සුළු කරගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ 3 තියෙනවා, 8 තියෙනවා, 2 තියෙනවා, 5 තියෙනවා. මෙහෙම කපන්න පුළුවන්ද? බෙදෙනවද කියලා බලනවා. 2 5න් බෙදෙනවද? 3 8න් බෙදෙනවද? එහෙම බෙදෙන්නේ නැහැ. හරහට කැපෙනවද කියලා බලනවා. 8 2න් බෙදෙනවද? එහෙනම් 2 8න් බෙදෙනවද? 3 5න් බෙදෙනවද? 5 3න් එහෙම කිසිම ආකාරයකින් මෙතන බෙදෙනවා. 2 8න් බෙදෙනවනේ. අන්න 8 2න් බෙදෙනවා. එතකොට අපි 2ට 2 1යි 8ට 2 4යි. හරි. දැන් ওই සංඛ්‍යාව තවත් බෙදෙන්නේ නැහැ සුළු කිරීම. එහෙනම් අපි මේක සමාන කරනවා. මෙහෙම. මේවා මේ ස්ටෙප් එක නැතුව ලියන්නත්, කෙලිම උත්තරේ ගන්නත් පුළුවන්. මෙහෙම. ඔව්. 4න් 3 ගුණ කිරීම 5න් 1. දැන් මේක ගුණ කරාට පස්සේ 3 වරක් 1 3 වරක් 1 ලවයනේ ගුණ කරන්නේ. ලවය හොඳ. 3යි 4 වරක් 5 හරය 20යි. 20න් 3 තමයි උත්තරේ. අපි මෙහෙම ගත්තොත් මේ ආකාරයට හොඳට බලාගෙන ඉන්න. 1යි 2න් 1 1යි 2න් 1 ගුණ කිරීම 5යි 6යි 4. මේ වගේ භාග සංඛ්‍යාවක් සුළු කරන්නේ කොහොමද? මේ වගේ කරකවල දෙනවා එක්සෑම් පේපර් වලදී ගණන්. මේව සුළු කරන්න දැනගන්න ඕනේ. මේව තියෙන්නේ ඔක්කොම මොනවද? මේ මිශ්‍ර භාග. මිශ්‍ර භාග කියන්නේ පූර්ණ සංඛ්‍යාවකුත් එක්ක තියෙන භාග. පූර්ණ සංඛ්‍යාවත් එක්ක තියෙන භාග මුලින්ම අපි මේ පූර්ණ සංඛ්‍යාව නැතුව විෂම භාගයක් විදිහට කරගන්න. විෂම භාගයක් විදිහට කරගන්න විදිහ අපි කලින් වීඩියෝ එකේ කරලා ඇති. දෙවරක් 1 මේක හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒකට එකතු කරනවා ලවය. හරය පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරලා ඒකට එකතු කරනවා ලවය. මේක තියෙන හරය 2යිනේ. දෙවරක් 1 2යි 2යි 1යි 3යි. එහෙනම් 2න් 3යි ගුණ කිරීම මේකත් ඒ විදිහම තමයි. 6 වරක් 5 30යි 30යි 4යි 34. එහෙනම් මේ හරය ඒ විදිහටමයි 34 උඩින් ලියනවා ලවයට. දැන් බය නැතුව ගුණ කරන්න කලින් මේව සුළු කරනවද කියලා අපි බලන්න ඕනේ. මේ වගේ හරහට නැත්නම් ඍජුවම මේක සුළු වෙනව නේද? මේ හරහට ගත්තොත් මේ 6ට 3 6ට 3 ඒවා 2යි 3ට 3 ඒවා 1යි. මේක දෙකෙන් බෙදෙනව නේද? 2ට 2 1යි 34ට 2 ඒවා කීයද? 17යි. එතකොට 1 වරක් 17 අර දැන් හරය ලවය 1 වරක් 17 17යි. 1 වරක් 2 2යි. කරක් 2 2යි. මේක ඇවිල්ලා විෂම භාගයක්. channel එක හොඳ නම් subscribe කරලා ඔබේ දරුවාටත් පෙන්වන්න. thank you.